ඔන්න ළමයි කතාවේ 4 වෙනි කොටස අරගෙන ආවා. ඉතින් ඔයාලා හැමෝම කියවලා ඔයාලගේ අදහස් කියාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවෝ අතරේ කතාව ෂෙයා කරගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි කතාවට යමු. මොකද්ද බං එකපාරම පත්තු වුණ ගිනි ගෙඩිය? කල්ප මට හිතෙන දෙයක් කියන්නම්. ඔබ මගේ ගැන වැරදියට හිතන්න එපා. ඔබ නතාලියාව කසාද බදින්න කලින් 10 පාරක්වත් හිතපන්. මට හිතෙන්නේ ඒකේ උඹට සෙට් නෑ. ඇයි උඹ හිතන විදිහට මට සෙට් වෙන කවුරු හරි ඉන්නවද? නතාලියට වඩා අරලිය හොඳයි. ගොඩක් අහිංසකයි. ලස්සන වුණත් අමුතු ලස්සනක් තියෙන්නේ. ඒ දෙකම නැතත් ඒ කෙල්ල උඹට පණ ඇරලා ආදරේ කරයි. නතාලියට ඕන උඹ එක්ක shopping යන්න, රටවල් ගානේ ඇවිදින්න, විනෝද වෙන්න. ඒකේ හිතේ උඹ ගැන බොක්කෙන් එන ආදරයක් නෑ. උඹ මගේ හොඳම යාළුවා කල්ප. මම කැමති නෑ උඹට නරකක් වෙනවට. මේ ගැන හොඳට හිතපන්. උඹට පුළුවන් ඕන නම් නතාලියාව චෙක් කරලා බලන්න. ඒ කොහොමද? කිසිම සැප පහසුකමක් නැති පළාතක ගේකට එක්ක යන්න ඕන. එතකොට කන බොන දේවල් උඹ නතාලියට කියලා හදව ගන්න ඕන. කරයිද බලපන්. මම ඕන ඔට්ටුවක් දානවා ඒක කරන්නේ නැහැ. කෙරුවොත් කරන්නේ නැහැ. ඒක පැය 24ක් ඇති ගෑණිගේ සැබෑ ස්වරූපය මතුවේ. හරි. ඒ වගේ ගියක් හොයන වැඩේ මම උඹට බාර දෙන්නම්. නතාලියාව එක්ක යන වැඩේ මට පුළුවන්. උඹ මෙච්චර කාලයක් ඒ දේවල් හිතුවේ නෑනේ. හැබැයි මට අද හිතුණා අරලියව දැක්කම මේ විදිහට උඹේ ගෙදර. රාවිදු කිව්ව විදිහට කල්ප ගෙයක් හොයාගත්තා. මැටි ගෙදරක්. කල්ප මේ කොහෙද මෙහෙ? අපි ට්‍රිප් එකක් යනවා කියලානේ ආවේ. මට හිතුණ වෙනසක් කරන්න. යමු. අපි මේ ගෙදර තමයි නවතින්නේ. මොකක්? මේ මැටි ගෙදර? ඇයි මොකෝ? බැරිද? කල්ප ඔයාට මොකක් හරි අසනීපයක්වත්ද? අඩු ගානේ ඔයාවත් මේ වගේ තැන් වලට කැමති නෑනේ. ඉතින් පණ්ඩිත කතා ඕන නෑ. යමු ඇතුළට. ඊයා මේ ගෙදර නිදා ගන්න හරියම ඇඳක්වත් නෑනේ කල්ප. දැන් නතාලියා ඔයා ආද මට කන්න උයලා දෙන්න ඕන. මොකක්? මොන පිස්සුවක්ද කල්ප? මට මේ වගේ හිඟන තැන් වල උයන්න බෑ. අනික අර දරලිප් වල කරන්න දෙයක් නෑ නතාලියා. ඔයා උත්සාහ කරලා බලන්න. මට නම් බෑ. මොකද මගේ අත්වල දැලි ගන්න බෑ මට. අනික මගේ නේල් පොලිෂ් සේරම සවුත්තු වෙයි. මේ දැලි වලන් දැක්කම මට නම් වමනට එනවා. රවිදු කිව්ව හැමදේම මම බඩගින්නේ හිටියත් උයන්නේ නෑ. අනික අපේ ගෙදර හැමදේටම වැඩ කරන අය ඉන්නවා. මේ වගේ පිස්සු දේවල් කරන්න කියන්නේ ඇයි? ඔයාට දැන් මේ කිසිම දෙයක් මම වෙනුවෙන්වත් කරන්න බෑ කියලාද කියන්නේ? ඔයා වෙනුවෙන් මම මේ වගේ පිස්සු වැඩ කරන්න ඕනද? ඇත්තටම ඔයාට මොකක් හරි පිස්සුවක් හැදිලා කල්ප. අනේ කල්ප විකාර නැතුව අපි වෙනදා වගේ හොටෙල් එකකට ගිහින් හොඳට කාලා බීලා එන්ජොයි කරමු. යමු කල්ප එන්න. අඩුම ගානේ තේ එකක්වත් මේ වගේ දේවල් ඇයි මම කරන්නේ කල්ප? නගින් කායකට. ඇයි අපි ට්‍රිප් එක යන්නේ නැද්ද? තමුසෙට කියන සිංහල තේරුණාද? කිසිම කතාවක් නැතුව මගක් දුර ගිහින් කල්ප කායකින් බැහැලා ඈත පේන අහස දිහා බැලුවා. ඇයි කල්ප? මෙතනින් පික්මී එකක් දාගෙන තපුසි ගෙදර යන්න ඕන. කල්ප ඇයි මේ? කල්ප කායකට නැගලා යන්න ගියේ හිතේ තියෙන කේන්තිය වැඩිකමටමයි. කල්ප රවිදුට කෝල් එකක් ගත්තා. උඹ කියපු කතාව හරි. ඒකිට ඕඩ මගේ සල්ලි වලින් අර මේ හැවිදින්න ජෝගි දාන්න. මම ගැන කිසිම ආදරයක් ඒකිගේ හිතේ නෑ. උඹ වගේ යාළුවෙක් හිටපු නිසා මට නතාලියා ගැන හරියටම තේරුම් ගන්න පුළුවන් වුණා. අපි හිතන ඇත්තම කෙනා අපිට පිටින් පේන්නේ නෑ කල්ප. අපි තමයි තේරුම් ගන්න ඕන. ගෑනු පිරිමි දෙගොල්ලම එහෙමයි. ගොඩක් අය පිටින් පෙන්නන හොඳ ඇතුළාන්තේ නෑ. ඒකයි ඇත්ත. පිටින් නපුරු වගේ පේන ගොඩක් අය ඇතුළතින් හරිම ආදරණීයයි. හැබැයි තව දෙයක් නතාලියා ගේම අතාරින්නේ නෑ. උඹේ කරේ එල්ලෙන්නම තමයි ඒක බලන්නේ. උඹ දැන් සතුටු වෙයන්. දැන් උඹ දන්නවා නතාලියා කියන්නේ කවුද කියලා. ඉතින් උඹ වැටෙන්න ගිය ලොකු අමාරුවකින් බේරුණා. දැන් මොකුත් හිතන්න එපා. යමු ඔෆිස් එකට. කල්ප තේරුම් ගත්තා නතාලියා ගැන හරියටම. ඒකත් රවිදු තේරුම් කරලා දීපු නිසා. ඉස්සරහට කල්ප මොනා කරයිද? මේ හැමදේම දැනගෙන නතාලියාව කසාද බඳීද? කල්ප නතාලියාව ටික ටික මග අරින්න පටන් ගත්තා. නතාලියා කතා කරපු කිසිම දිහාවක කල්ප ගියේ නෑ. පුතා, ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද? මොකුත් නෑ අම්මා. නැත්තේ නෑ පුතා. දැන් දවස් 2-3ක ඉඳන් වෙනස්. මට නතාලියාව කසාද බදින්න දැන් කිසිම අයිඩියා එකක් නෑ.
ඇයි පුතා? මොකද වුනේ? එයාගේ හිතේ මට කිසිම ආදරයක් නෑ. එයාට ඕන මගේ සල්ලි. ඒ වගේම එයාගේ විනෝදේ. මට එහෙම කෙනෙක් කසාද බැඳලා සතුටින් ඉන්න පුළුවන් වෙයිද? මම නම් මුල ඉඳන්ම නතාලියට කැමති වුණේ නෑ පුතා. ඒත් ඔයාට එයාව ගැලපෙන නිසානේ ඔයා එයාව කසාද බඳින්න යන්නේ කියලා මම හිත හදාගත්තා. මට තේරෙනවා අම්මා. දැන් හැමදේම තේරෙනවා. මට සල්ලි තියෙන පවුලකින් ලේලියක් ඕන නෑ. ගුණ යහපත් දරුවෙක් නම් දුප්පත් වුණත් කමක් නෑ. බලමු අම්මා. මට ආදරය කරන කෙනෙක් මේ ලෝකේ කොහේ හරි ඉඳීනේ. ඇයි බං අරලියා උඹ අර සක්කර වට්ටමට අත දිග ඇරලා ගැහුවේ නැත්තේ? මම වගේ නම් කන පළලා හතර දෙනවා. මම කොහොමද කවිෂා එහෙම කරන්නේ? ඒ ගෙදර එයාටත් අයිතියිනේ. අනික එයාගේ හස්බන්ඩ්ගේ කාමරේනේ මම හිටියේ. ඔන්න ඉතින් කතාවේ 4 වෙනි කොටසත් අරගෙන ආවා. ඉතින් කොහොමද කියලා ඔයාලගේ අදහස් කියාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් ළමයි මම දැන් පුළුවන් විදිහට හැමදාම ඔයාලට පුංචි කොටසක් ලියාගන්න පුංචි කොටස ඔයාලට දෙන්න උත්සාහ කරනවා. ඉතින් දිග කොටසක් නැහැ කියලා ඔයාලා මුකුත් හිතන්න එපා. පුළුවන් විදිහට තමයි ලියලා දෙන්නේ. ඉතින් මේ යාළුවෝ අතරේ ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් ලස්සන කොටසකින් ආයෙත් හම්බ වෙමු. ගිහින් එන්නම්.